හරි. මේකේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ආපදාවට ලක් වූ මාර්ගයක් පිළිසකර කිරීමට මිනිසුන් 12 දෙනෙකුට දින 5ක් ගතවන බව ඇස්තමේන්තු කර ඇත. ඒ කියන්නේ මිනිස්සු 12යි. මේ දැම්මා, දී දැම්මා, මිදි දැම්මා. මිනිස්සු 12කට දින 5ක් ගත වෙනවා ඒ වැඩේ ඉවර කරන්න. එතකොට 12 වරක් 5 කීයද? 60යි. ඒ කියන්නේ මිනිස් දින ඕන වෙනවා 60ක්. මිනිස් දින ඕන වෙනවා 60ක්. ඔන්න ඔය වැඩේ කරන් යන අතරතුරේදී ඔවුන් දින 3ක් වැඩ කරලා තියෙනවා. දින 3ක් වැඩ කරලා එතකොට දින 3ක් අපි වැඩ කරපුවම මිනිස්සු 12 දෙනා දින 3ක් වැඩ කරා 12 වරක් 3 කීයද 36යි. එතකොට මේ වැඩ කොටස ඉවරයි. වැඩ කොටස ඉවරයි. වැඩ ඉවරයි. එතකොට 60ක් කරන්න තිබ්බා. ඒ කියන්නේ 36ක් ඉවරයි. එහෙනම් තව කීයක් තියෙනවද? 60න් 36ක් අඩු වුණොත් තව 24ක වැඩ ප්‍රමාණයක් තියෙනවා. 24ක වැඩ ප්‍රමාණයක්. ඔය 24 කරන්න මිනිස්සු 12 දෙනාම ඉන්නේ 4 දෙනෙක් අසනීප වෙලා නිවාඩු ගන්නවා කියලා තියෙනවා. එතකොට 12න් 8ක් 12න් 4ක් අඩු වුණාම 8 දෙනයි දැන් ඉන්නේ. මෙතෙන්ට x කියලා පදයක් දාගත්තොත් එතකොට 8යි x සමානයි 24යි දෙපැත්තම 8ෙන් බෙදන්න. එතකොට x සමානයි 24 8ෙන් බෙදුවොත් 3යි. ඒ එන්නේ අපිට දින 3යි මේක වැඩ ඉවර කරන්න යන කාලය කියලා. එතකොට මේකේ තියෙන්නේ ආපදාවට ලක් වූ මාර්ගයක් පිළිසකර කිරීමට මිනිසුන් 12 දෙනෙකුට දින 5ක් ගතවන බව ඇස්තමේන්තු කර ඇත. හරි. ඔවුන් දින 3ක් වැඩ කළ පසු 4 දෙනෙකු අසනීප වීම නිසා නොපැමිණියහ. ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීමට ඉතිරි මිනිසුන් හට දින කීයක් ගත වේද කියලා තමයි අහන්නේ. ඔන්න ඔය ටික ඕම හදලා තිබ්බොත් සම්පූර්ණ ලකුණු හම්බ වෙයි.